බලන්න. සෑහෙන ලොකුවට තිබ්බ වතුර පිරලා තිබ්බ වැවක් හිඳිලා තියෙනවා. ඉතින් බලන්න මේක මේ ලස්සනට රතු පාටට මල් පිපිලා තිබ්බ ලස්සන වැවක්. දැන් මේ රටේ තියෙන දියකයත් එක්ක වැව් සම්පූර්ණයෙන්ම හිඳිලා තියෙනවා. පුංචි දියකටිත්තක් බවට පත් වෙලා තියෙනවා. බලන්න මේ ඉතුරු වෙච්ච වතුර ටිකේ කොක්කු මාළු වල්ලනවා. මේගොල්ලෝ හොඳ chance එකක් මේ වෙලාවේ. වතුර වැඩිපුර නැති නිසා මේ මාළු ටික අල්ල ගන්න ලැබෙන ලොකු අවස්ථාවක් මේ වැවේ හිඳුනන් පස්සේ. මෙන්න මේ ගහක් තියෙන මේ ගහේ වහලා ඉඳලා මාළුව මේගොල්ලෝ ගිහිල්ලා මේ මාළුව ඉක්මනට අල්ල ගන්නවා. ඉතින් මේ බලන්න හරිම ලස්සනයි. මේක මේ මනස්කාන්ත චිත්‍රයක් වගේ ලස්සනම රූප ටිකක් තියෙනවා. බලන්න ඈත අහසේ. ඔය නගරේ කෙනෙකුට මේක අත්දකින්න වෙන්නේ නැහැ. ගමේ ජීවත් වෙන කෙනෙකුට තමයි මේ ලස්සන බලන්න පුළුවන්. ඉතින් පුදුම ලස්සනක් තියෙන මට නම් හරිම ලස්සනයි. ගමේ ජීවිතය කියන්නේ අමුතුම අත්දැකීමක්. සහ දිනෙන් දින අලුත් වෙනවා. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. පරිසරය වෙනස් වීමත් එක්ක සියල්ලම පාහේ වෙනස් වෙනවා. ඉතින් සමහර කාලෙට සෑහෙන්න වහිනවා, සමහර කාලෙට සෑහෙන්න පායනවා. ඉතින් මේ සෝබාදහමේ සිදුවෙන විවිධ ක්‍රියාවලින් එක්ක මිනිස්සුන්ගේ ජීවන චක්‍රයත් වෙනස් වෙනවා. මොකද කෘෂිකර්මයේ පදනම් කරගත්ත ජීවන රටාවක් තමයි ගම්වල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න හරිම ලස්සනයි.